මේ ඇවිල්ලා මේව රිබ්බා. හරිද? ගලෙන් පෙන්නලා නැහැ කිසිම දෙයක්. ඔළුව ගහලා තියෙන්නේ පල්ලෙහාට. දැන් මේ ගල උඩ තියෙනවා කරත්තපාර. කරත්තපාර බලන්න එන්න උඩට යන්න. ඕම එන්න උඩට. ඕම එන්න උඩට. මෙන්න කරත්තපාර. මේක තමයි කරත්තපාර. මේකේ මෙතනින් එහා පැත්තේ මෙතන බඩු වගේක් බාලා තියෙනවා. මේක ගල් හිර කරලා තියෙන්නේ. ගල් හිර වෙන්න වට්ටලා තියෙනවා. ඔය පේනවනේ අලෝපු ගල් ඒවා යම් කිසි කාලයක මිනිසෙක් ගන්න හදද්දී හිර කරලා තියෙනවා. ඔතන අඩි 3න් 4න් තියෙනවා බඩු. ටිකයි තියෙන්නේ. ඊටු ටික ගිහිල්ලා තියෙනවා. අර තියෙන අර ගලිත් කරත්තපාර මෙතනින් තමයි මෙතන මැණික් වලට වතුර යන්නේ මේ මෙතනින්. මේ මෙතනින් තමයි මේ මැණික් වලට වතුර යන්නේ. මේ මෙතනින් තමයි මේ මෙතන දා බාපු මැණික් වලට වතුර යන්නේ මෙතනින්. ඊට පස්සේ පෙන්නලා තියෙනවා මේවා වෙනම. ඕවා වෙනම. පෙන්නලා තියෙනවා. මේ කරත්තපාර. මේකේ බඩු සම්පූර්ණ බාලා තියෙන්නේ ওই බිලිගත්තේ දැන්. බැරි. ඔක්කොම දැන් ඔබ දැක්ක වගේ ගොඩගත්තු තැනක් තමයි මේක. මෙන්න මේ ඔයාලට ගොඩක් අය මේවා දාලා අහනවා මගෙන් මෙතන වස්තුවක් තියෙනවද කියලා නෑ. මෙතන ආයි කිසි වස්තුවක් නෑ. මේවා වැඩ කුලි. යම් මැණික් ගල් 5ක් තියෙන්න පුළුවන්, 4ක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොහොකට හරි ඔබට සාමාන්‍යයෙන් ඔබ හිතමුකෝ මේක මේ අපි යම් රජ කෙනෙක් විසින් දීපු යම් තෑග්ගක්. එහෙම වගේ පොඩි දේවල් තමයි දාලා තියෙන්නේ. මෙන්න මේ වගේ තැන්වල කෙලින්ම නිදන් වස්තු මේවා වැඩ කුලි නෙමෙයි. මේවා බැලල් කෝවල් වගේ දාලා මේවා කෙලින්ම වැඩ. එතකොට මේවා කියන්නේ ලොකු නිදන් වස්තු. සාමාන්‍යයෙන් මැණික් ගල් 25 30ක් හොඳ ඒවා තියෙන්න පුළුවන්. ඒකෙන් දෙක තුනක් නැති වෙලා මැරිලා තියෙන්න පුළුවන්. ඒ වගේ ඒවා. ඉතින් මේවා ලේසි දැන් ඔය දවසෙන් ඇවිල්ලා එක පැයෙන් ඇවිල්ලා කොට ගන්න පුළුවන් නිදන් වස්තු නෙමෙයි මේවා. මේවා යම් කැණීමක් කරලා කඩලා එම කොට ගන්න පුළුවන්. මේක මෙහෙම තුනයි කියලා මේක දවසක් එකමාරක් දෙකක් මහන්සි වෙලා කඩලා තමයි මේ වගේක් ගොඩ ගන්න පුළුවන්. ඔබට දැක්ක ඇති ඒ තින් තරත් එතරම් මරංචියක් එහෙන් පැත්තකින් තියෙනවා. මේක වැහෙන්න මේ මරංචියක් ගහලා තියෙනවා. මරංචිය කොච්චර කැඩුවත් දන්නේ නැහැ. මේවා මතුවෙන්නේ නැහැ. හරියටම දාන්න කෙනා දන්නවා. මෙන්න මෙතන මේ වස්තුව තියෙන එක. දැන් මේ මෙතන ඒකේ අර ඉස්සල්ලගේ වැඩගුලිය තමයි ඔය තියෙන්නේ. දැන් ඔය තැන් වල තියෙන පොඩි ඒවා. මේ වගේ යම් නිදන් වස්තුවක් හාරලා ඔක්කොම කරාට පස්සේ මේ මෙතන මහන්සි වුණු බාස්ලට ඒ ගල් වැඩ කරපු කට්ටියට මේක අයිති කෙනා යම් මැණිකක් හෝ දෙකක් තෑගි වශයෙන් දෙනවා තමන්ගේ වස්තුව කාටවත් කියන්නෙත් නෑ. එතකොට මේක ඒ අයම ඊට පස්සේ මේක හිතේ තියන් ඉඳලා මේ වගේ තැන්වල අපේ වස්තුවක් තියෙනවා. ඒ දෙන්න හේතුවක් තියෙනවා. මොකද මේ වගේ තැන්වලට එයාලගේ බැල්මක් වෙනවා මරණට පස්සේ. ඒක නිසා මෙතන ඒගොල්ලෝ ආරක්ෂා කරගෙන ඉන්න එකේ පරමාර්ථයෙන් තමයි මේ වගේ තැන්වලට ඒ වගේ පොඩි මැණික් ගල් දීලා ඒගොල්ලෝගේ වස්තුවත් විතරම තැම්පත් කරන්නේ. තමන්ගේ වස්තුව ආරක්ෂා වෙන එක කරපු යම් කපටි වැඩක් තමයි වැඩගුලිය කියන එක. ඒ අවස්ථාවේ මම ඒ සම්බන්ධව කියා දෙන්නම් ඉස්සරහට වීඩියෝ එක ඒ ළඟ අහල් දාන්න එයාලගේ බැල්ම. එයාලවත් එතන මැරලා ඇවිල්ලා උත්පාදනය වෙලා අර ප්‍රධාන ලොකු වස්තුවත් ආරක්ෂා කරගෙන තමන්ගේ වස්තුවත් ආරක්ෂා කරගෙන ඉන්නවා කියන එක අදිස්ථානෙන් තමයි. දැන් ඔයාලට පේනවාද මෙන්න මේ වගේ තැනක මේ තියෙන නිධානයක් අංගපු තැන. මේ කැණීම් කරගෙන යනවා පේන ගල් පැයිලා තියෙනවා. මේ තියෙන ගල් තියා අඩි 80ක් විතර යට ඉඳන් ගල් තියා වස්තුව හංගලා ගල් තියා එනවා. ඒ වගේ තැන්. දැන් මේ පේනවද මෙතන? මේක මෙතන වස්තුවක් නැහැ. මෙතන අරගෙන මේක උඩින්ම තියෙච්චා මේක අරගෙන ආයි මෙතනින් එහාට මේක කිසිම වස්තුවක් නැහැ. මේ වගේ වීඩියෝස් මම ගොඩක් කරලා තියෙනවා. ඒවා බැලුවොත් ඔයාලට පුළුවන් හරියට මේ වස්තු සම්බන්ධව දැනගන්න. ආසියා රිඩක්ෂන් යුරෝප් channel එකේ දිගටම තියෙන වීඩියෝස් ටික නරඹුවොත්. දැන් අපි බලමු මේ නිදන් වස්තු වලින් හම්බ වෙන මැණික් මොන වගේද කියලා හම්බ වෙන වස්තු මොන වගේද කියලා චුට්ටක් බලමු. මේ ඔයාලට පේන්නේ ආර් නූල්. නූල් 6ක් තියෙන එකට කියන්නේ ආර් නූල්. දෙමළෙන් 6 කියන එක තමයි ආර් නූල් කියලා අපි සඳහන් කරන්නේ. ඉතින් මේවා ඔයගොල්ලොන්ට ඊටාම කලාතුරකින් දකින්න ලැබෙන ඒවා. මේ වගේ වස්තු වල තියෙන ඒවා ලේසියට කෙනෙක්ට දකින්න ලැබෙන්නේ නැහැ. මැණික් වර්ග, ඒතකොට රත්තරන් වර්ග. දැන් මම ඉස්සරහට වීඩියෝස් වලින් අරන් එනවා කොහොමද රත්තරන් මේ වස්තුවකින් කොට ගත්තාම තියෙන්නේ කියන එක.
අනේ මැග්නට් එක වැඩ කරන පැත්තට අල්ලන්න බෑලා තියෙන්නේ. එහෙම කරගෙන්නේ නෑ මම. ඒ අර මැදට මැක්කන්නේ නැහැ. මෙහෙමද? මෙහෙම එන්නේ. නැතුව යනවා. ඒ මේකේ වට තියෙන මැග්නට් එක. ඔබ දාන්න. ඕක අපිට ඉස්සෙල්ලාම කරනවා මම දන්නවනේ අපි අහනවා ඔය අහන්නේ පරාද. මම සිම්පල් වලින් මම ඔක්කොම දන්නවා කරබයි ගෙනාව පරි නැත පරි මම පරි කරලා ගණන් ගන්නේ ඕන එකක් ඕන වරේ නේද මේ අහුණ කිව්කේ මහත් බිස්නස් එකක් කරන කෙනෙක් සූර්යයා ගත්තු කෙනෙක් රයිට් එතකොට මේ යාමයි සූර්යයා ඇවිල්ලා මට වොයිස් දාලා සූර්යයා ආවා කියලා මම එයාට මේ දාලා තින උත්තරේ මේක බුදුපාණ ගාවින් තියන්න දාන හෙට උදේ 6:24ට කරට දාගන්න ඕනේ රැට අනිවාර්යෙන්ම මෛත්‍රී භාවනාව කරන්න හෙට උදේ 6:24ට නැගෙනහිර දිශාව බලාගෙන දාගන්න හැමදාම හවසට මෛත්‍රී භාවනාව කරන්න ගදී දාගන්න කලින් හොඳයි මහත්තයා අපි එහෙම කරන්න. ඊට පස්සේ එයා මට ප්‍රතිඵල ලැබලා තියෙනවා මාසෙකින් විතර බලමු ඒකත්. මහත්තයා මේ මම යන්ත්‍රේ දාගත්තා. මට හිතෙනවා මම ඒක දැම්මට පස්සේ මට පාතිහාරයක් වෙලා වගේ. ඒ කියන්නේ මගේ ෂොප් එකේ මම වේලි හිටිය දවසට සමහර දවස්වල ගෙදරින් කෑමක් ගෙනල්ලා කාලා ආපහු යනවා. 7 විතර වෙනකම් නිකන් ඉඳලා වාඩි වෙලා. මට දැන් බිස්නස් හැදීගෙන යන්නේ. කවුරු ආවත් මොන හරි යම් දෙයක් අරගෙන තමයි කඩෙන් එළියට යන්නේ. මහත්තයාට පිං ඇත්තටම ගොඩක් පිං. සමහර දවස්වල මම S2 කඳුළු පුරවගෙන හවසට යන්නේ. උනාට මම කාටවත් කියන්නේ බිස්නස් නැහැ කියලා තිබ්බා කියලා තමයි ගෙදරට යන්නේ. අනේ මට බිස්නස් එකක්වත් නැහැ. පාතිහාරයක් වෙලා වගේ. මට බිස්නස් තියෙනවා මහත්තයා පිං සිද්ධ වෙනවා. ඒ තමයි අපේ ආසියාවේ දෙමෙතුරෙන් මහරජ තරංගනි මහේන රාජ සුරදාපුයන්ගේ ප්‍රතිබල ඉතින් ඔය එහෙනම් තෙරුවන් සරණයි. ඉතින් තවත් වෙන රාජ සූර්යයක් ගත්තු මල්ලේකිනේ මෙයා සූර්යයා ආවට පස්සේ ඒකට වැඳුම් පිදුම් කරනවා. රයිට් එයා මුදල් දාපේවා මුදල් දාපේව මේ හරිය තියෙනවා. මේ තියෙන මුදල් දාපු රිසිට්. රයිට්. ඔය තියෙන විස්තරය පුවා. එයා මයින් සූර්ය දෙක තුනක් ගත්තු මල්ලේ කෙනෙක් මේ මුදල් දාලා ඒ විස්තර දැන් මෙයා මේක තව තියෙනවා. තව මුදල් දාපු විස්තර තියෙනවා. සූර්ය තුනක් ගත්ත එක ඔප්පු කරලම තියෙනවා මම. රයිට්. ඒ නිසා එයා ප්‍රතිඵලය වලදී ප්‍රතිඵලය බලමු. මම හැමෝටම කියන්නේ මේක මේ තියෙන කාලේ ගන්න කියලා විතරයි. පස්සේ අය සෑහෙන කාලයකට පස්සේ මැසේජ් එකක් දාන්නේ. මේ ඔයාගේ සූරේ ඇත්තටම හොඳයි. මම යාළුවෝ ගොඩ දෙනෙක් අරන් දුන්නා සූරේ. මම 3 දෙනෙක් වගේ මම අරන් දුන්නා මගේ මේ WhatsApp එකෙන්ම කතා කරලා. එයාලා අයියට කමෙන්ට්ස් දාලා තිබ්බා මේ මට දාන්න බැරි වුණා මම තව පොඩ්ඩක් ප්‍රතිඵල බලන්නකම් හිටියේ අයියේ. ඉස්ලාම අයියේ කිව්වොත් මගේ දැන් සම්පූර්ණ මේ කතාවම වෙනස් වෙලා තිබ්බේ. කියන්නේ සෑඩ් මූඩ් හැමතිස්සෙම දුකින් ඉන්න තත්ත්වෙම වැරලා තිබ්බේ. සල්ලි අතින් ගත්තත් එහෙමයි. ඒ කියන්නේ මම හොඳට ඉගෙන ගත්තා. මේ එහෙම කළා මම ටී ෆැක්ටරි එකක සුපර්වයිසර් ගියා. මම ගියාට පස්සේ අයියේ එතනින් මාව කැපුණා ගමේ මිනිස්සු එක ඒවා කියලා ඒ ෆැක්ටරි එකට මෙහෙම තමයි. එයා මෙහෙම කුඩු ගහන කෙනෙක්. එයා මෙහෙම කෙනෙක් කියලා. ඒ කියන්නේ මං ගැන ගොඩක් ජරා කතා කියලා. ඒක එයාලා විශ්වාස කරලා එයාලා මාව එතනින් අයින් කරා. පස්සේ අයියේ මම මේ සෑහෙන ටී ෆැක්ටරි වලට දැම්මා. දෙකට විතර දැම්මා. මට මේ හරි ගියේ නෑ. ඊට පස්සේ අයියාගේ සුරේ දාගත්තට පස්සේ දාගෙන සතියක් විතර ගියාට පස්සේ මම දැම්මා තව දෙකකට. ඒ දෙක හරි ගියේ නෑ අයියේ. ඊට පස්සේ තව එකකට දැම්මා. ඒක මේ හරි ගියා. දැන් මම වැඩ මාසයක් වැඩ. දැන් අද පළවෙනි සැලරි එක ගත්තා. ඒක අයියා මතක් කළා මම මැසේජ් එකක් දැම්මේ. මට තව සූර්යයක් දාන්නත් තියෙනවා. මේ ඇත්තටම හොඳයි අයියේ මේ
මම පස්සේ බලද්දී අර සුරේ දාගෙන ගියපු අර ෆැක්ටරි දෙක තියෙනවනේ. අන්න ඒ දෙක ගොඩක් පාඩු ලැබපු දෙක. මේ ඒ දෙකේ අර අස්සේ කිසිම මැනේජ්මන්ට් එකක් නැහැ. පොඩක් අර බංගලොත් වෙලා ඒ වගේ හරි පිළිවෙලක් නැති ෆැක්ටරි දෙක තමයි ඒක. පස්සේ මට හොඳ මේක කොහොම හරි එතනත් හම්බුණා. ඊට පස්සේ මට මේ ලෙඩ හැදෙනවා එක එක වෙලාවට මේ සුරේ දාද්දී අන්තිමේටම මට දැන් අර වෛරස් එකක් වගේ අර මේ බිබිලි දාන ලෙඩක් ඒ දවස්වල තිබ්බා. මම සුරේ දාගත්ත දවස්වල හැමෝටම මේක තිබ්බා. අන්න ඒක මටත් හැදිලා තිබ්බා මේ. ඒකත් හොඳ වුණා අයියේ. ඒකත් දාලා දවස් දෙකක් නෑ හොඳ වුණා. දැන් කොහොම හරි සුරේ දාගෙන මම මාස දෙකකට කිට්ටුවේ කොහොම හරි. මාස දෙකකට හිත සතුටින් ඇත්තට මේ දාගෙන පළවෙනි සති දෙක තුනේ මටත් හිතුණා දාගත්තට පස්සේ මේ කරදර වැඩි වුණාද කියලා. ඒත් ඒක එහෙම නෑ. පස්සේ ටික දවසකින් ඒක හරි ගියා. මාස දෙකක් වෙනවා දාගෙන ඇත්තටම හොඳයි. ආකර්ෂණය පැත්තෙත් හොඳයි ගොඩක්. ඒ කියන්නේ ප්‍රශ්න නැති වෙන්නේ නෑ. ප්‍රශ්න ඒ විදිහට තියෙනවා. හැබැයි ඉක්මනට විසඳෙනවා. අපිට නොදැනි ඉක්මනට විසඳෙනවා. නිකන් බෑ භාවනා කරන්නත් ඕනි. මේ දැන් මම වැඩ කරන ගමන් අයර මැසේජ් එක දැම්මේ මම අයියාගෙන් තව සුරයක් ගන්න ඕන. මම අයර ඒ සුරේ විස්තරත් අයින් කියලා තියෙනවා. මම අයර ඒ විස්තර ටිකක් එවන්නම් මට එහෙම වුණොත් මේ තව එකක් ගන්න ඕනි. අයියා විස්තර ටික දාලා තියන්න. ඇත්තටම හොඳයි අයියේ. හැමෝටම කියන්නේ මේක තියෙන කාලේ ගන්න කියලා විතරයි මම. ඒ කිව්වොත් මේ මේකේ වෙනස මට සෑහෙන්න දැනෙනවා. ඒ කියන්නේ ගොඩක් මාර සතුට සහ දුක කියන අතර දෙය අතර තියෙන දේත් එක්ක මට හොඳටම තේරෙනවා මේ මේක දාන්න කලින් මොන තරම් සතුට දේවල් වුණත් ලොකු සතුටක් නැහැ. හිතේ. දැන් සාමාන්‍ය ප්‍රශ්නයක් ආවත් සතුටින් ඉන්නවා. මේ හොඳටම මේක අර ඇඟට පදම් වෙච්ච සිද්ධියක් තමයි තියෙන්නේ මේක. මුල් කාලේ පොඩ්ඩක් මේක මට මේ නොහොරු දෙයක් වුණා. මේ කොහොම හරි ආකර්ෂණය වෙත්ත සෑහෙන හොඳට හැදිලා තිනවා. මම දැන් මේ මහා එනරාජ සූරේ. ඇත්තටම හොඳයි තියෙන මේ තියෙනකන් කට්ටියට ගන්න කියලා තමයි මම නම් කියන්නේ. thank you අයියා. ඔයාලට ඇත්තටම ගොඩක් පින් මේ කරලා දීපු මේක ඇත්තටම උදව්වා. මේක කොහොමද නොමිලේ දෙනවා වගේනේ. අයියාලා ජීවන් කරන ගාන විතරනේ ගන්නෙ. ඇත්තටම සතුටුයි අයියා. ඔයාලට ඇත්තටම කියන්න වචන නැහැ. ඇත්තටම ගොඩක් පින්. එතනින් එහාට වාට කියන්න වචනයක් නැහැ. මේ මම විස්තර ටික දාන්නම් අයියා. මට තව එකක් ගන්න ඕනේ. මට නෙමෙයි වෙන කෙනෙක්ට තව එකක් ගන්න ඕනේ. මටත් තව එකක් ගන්න තියෙනවා. ඒක නම් ලබන මාස දිහාට තමයි ගන්න වෙන්නේ. අයර මම හැමෝම විස්තර ටික දාන්නම්. මම හැමෝටම කියන්නේ මේක මේ තියෙන කාලේ ගන්න කියලා විතරයි. thank you අයියා. වාට බුස්සන්නේ. හරි මදි හරි හොඳයි. ඒවන්න මම හදලා දෙන්නම්.